යමු අන්බොක්සින් එකක්. මම දැම්මා පාර්සල් තුනක්. මට තාම ආවේ එකයි. ඉතින් මට ඉතුරු දෙක එනකන් ඉවසිල්ලක් ඉන්න බැරි හින්දා ඉවසලා අද අපි මේක අන්බොක්සින් කරමු. අපි එක කැඩුන හින්දා ආයෙත් අලුතෙන් එකක් දැම්මා. මම දැම්මා පොඩි ක්‍රොප් টොප් එකක්. ක්‍රොප් টොප් එකක්. ඊට පස්සේ මගේ iPhone කේබල් එක පොඩ්ඩක් දැම්මේ. එපා ඉන්නකො නංගි. අන්බොක්ස් කරන්න දෙන්නකො iPhone කේබල් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ එකක් දැම්මා. මේක. සේ තව මොකද්ද මට මතකත් නැහැ. මම දැම්මා හැබැයි දාපු ටික ඔක්කොම අවුලක් නැහැ. ගොඩක් තියෙනවා මේ පාර්සලේට ඇවිල්ලා. මම හෙයා ක්ලිප් එකක් දැම්මා. ඒක නම් බාර සාරයි මාරම ලොකුයි. පෙඩිකියුර් කරන්න තියෙන එක මම මේකේ නම නම් දන්නේ නැහැ. මොකද්ද කියලා. මේක පාවිච්චි කරන්නේ පෙඩිකියුර් කරන්න අර යටිපතුල එහෙම පොඩක් සුද්ධ කරන්න තියෙන එක. එකයි මම තව සෙට් එකක් දැම්ම. තව පාර්සල් දෙකක් තියෙනවා එන්න. දෙන්න ඔබට නේල් සෙට් එකක් දැම්මා. ඉස්සෙල්ලාම කියන්න ඕන මම කලින් දාපු පාර්සල් එකේ මගේ ෂූස් දෙකයි සෙරෙප්පු දෙකයි දෙකේම සයිසස් වෙනස්. ඉතින් ඒ හින්දායි මට ඕඩර් එක එන්න ඩිලේ වුණ හින්දායි මම රීෆවුන්ඩ් දැම්මා. අන්න ඒකෙන් මම ආයෙ පාරක් මට ෂූස් දෙකයි ස්ලිපර්ස් දෙකයි දෙකම ආයෙ පාරක් මට රීප්ලේස් කරන්න පුළුවන් වුණා. එතකොට ඒ ටිකක් තියෙන්න ඕන මේ පාර්සල් එකේ. මම පාර්සල් දෙකට ඒ කියලා හිතපු ටික එක පාර්සලෙම ගොඩාරියක් ඇවිල්ලා තියෙනවා. පන්දිනෙත් නෙමෙයි ළමයා 4 වෙනියා වුණාට පන්තියේ. මම පළවෙනි වුණාට මොකවත් දුන්නේ නැහැ නේ අපි පන්තියේ. එයා 4 ඊට පස්සේ මම ගත්තා මගේ රූම් එක පොඩ්ඩක් ලස්සන කරන්න වෝල් ආර්ට් කරන්නේ සෙට් එකක්. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඒ ටික අලවන ඒවා වෙන්න නැති මෙතන තියෙනවා ටික. මේ ටික. ෂීට් කෑ ගන්න එපා. මම වීඩියෝ එකක් කරනවනේ. මම ගත්තා මොකද්ද මිර ස්ටිකර් එකක්. මේ තියෙන්නේ ඒක. අපි ඒක ගලවමු. ඔය රීෆවුන්ඩ් දාපු එක මේ තියෙන්නේ ඒක. මම කිව්වේ ඔයාලට මට පාර්සල් දෙකක් එන්න තියෙනවා කියලා. මේ ඒක එදාම හවස ඉතුරු ටිකක් ආවා. ඉතින් මට හිතුණා එකම වීඩියෝ එකකට දෙකම ගත්තොත් හොඳයි කියලා. මේ පාර්සල් දෙක ඇවිල්ලා දැන් සතියක් විතර වෙනවා. මට පොඩක් අසනීපෙලා තිබ්බ හින්දා මම හිතුවා හොඳ වෙනකම් ඉඳලා වොයිස් කරොත් ටිකක් හරි අහන්න ඔයාලට ලේසි වෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ බෑක් කවර් එකක්. මේකට මං හරි මාසයි මෙතන මේ පිටිපස්සෙන් ෆොටෝ එකක් දාන්න පුළුවන් වුණ හින්දා මං ඒ හින්දාමයි මෙන්න මේක ඕඩර් කරලා ගත්තේ. මේකට මම ෆොටෝ එකක් දාන්න බැලුවා. ඒත් මං ගාව තිබ්බ ෆොටෝස් වල සයිසස් ටිකක් ලොකු හින්දා මං හිතුවා එකක් හරි ගස්සවගෙනම දානවා කියලා. මේ තියෙන්නේ eyebrow pencil එකක්. මේකේ brush එකත් එක්කම තියෙන එකක්. ඒකට මං හරිම ආසයි. ඒක long lasting වගේම හරිම මේ මොකද කියන්නේ natural color එකක් තමයි එන්නේ. මම මේ බූතේක් වගේ ගොනෙක් වගේ ගා ගන්නවා. ඒක වැඩි හිතන්න එපා. මේකෙන් ඇඳෙනවා කියන එක විතරයි මට ඔයාලට පෙන්වන්න ඕන උනේ. මේ වගේ ඉතින් brush එකක් නැතුනොත් ඔයාලට ඔළුව පිරන්න උනත් මේක ගන්න පුළුවන්. දැන් මේ මම ඔයාලට පෙන්නනවා මම රීෆවුන්ඩ් දාලා ගත්ත දෙක. මේ තියෙන්නේ සෙරෙප්පු දෙක. මේකේ මම දාපු සයිස් එක වෙනස් වෙලා අර සිපෙක්ස් එකෙන් ඕඩර්ස් එන්න පරක් වුණා. ඊට පස්සේ මම රීෆවුන්ඩ් දැම්මා. මට ටෝටල් රීෆවුන්ඩ් එක ලැබිලා තිබුණා. ඉතින් මම ආයෙම එකකින් ඕඩර් කරා. ඉතින් මේ තියෙන මගේ දෙපා වලට දැම්මට පස්සේ පෙනෙන ආකාරය. මේ තියෙන්නේ ආයෙ දාපු ෂූස් දෙක. මේක නම් ඉතින් පෙන්වන්න දෙයක් නැහැ. මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා. කලින් ෂූස් දෙක ආපු වෙලාවේ ඒ දෙක හරිම කම්ෆර්ටබල්. මට හිතා ගන්න බෑ මම එච්චර ලොකු සයිස් එකක් කලින් දැම්මේ ඇයි කියලා.
මෝඩකමට දැන් කොහොම හරි කමන්නේ මට ආයෙ පාරක් ගන්න පුළුවන් වුණ එක මට ලොකු දෙයක්. මේ තියෙන්නේ මම දාපු අනිත් කී ටැග් එක. මේක මම ගත්තේ පොඩි වැඩකට gift එකකට. ඉතින් ඔන්න ඔය ටික තමයි මම මේ පාර ටෙමු එකෙන් දැම්මේ. මං හිතනවා AliExpress එකත් එක්ක සංසන්දනය කරලා බලද්දි ටෙමු එකේ ඒවා ටිකක් quality එක හොඳයි කියලා. මොකද මං කලින් AliExpress එකෙනුත් දැම්මානේ. මේකේ free item ගන්න පුළුවන් මමත් ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් try කරලා බලන්න. bye.